දෙන්න දැන් මේ අත. මේ අත අල්ලගත්තේ අතාරින්න නෙමෙයි. හරි රෝබන්. ඔයා නාත බල්ලෙක්. මේවනම් කරන්න ලෑස්ති වෙන්න බා මොනවා. අවුරුද්දේ පළවෙනිම ට්‍රැවල් ඩෙස්ටිනේෂන් එකට තමයි අද අපි යන්නේ. පැය 3මාරක විතර ගමනකින් පස්සේ අපි ආවා සීගිරියට. සීගිරිය අපි නවතින්න තෝරගත්තේ පොඩි බජට් හොටෙල් එකක්. බජට් උනාට ඇත්තටම අපි 100% රෙකමන්ඩ් කරනවා මේ හොටෙල් එක ඔයාලා ඇවිදින්න බලාගෙන සීගිරිය යන්න ඉන්න කෙනෙක් නම්. මේක තමයි එන්ට්‍රන්ස් එක. මෙන්න මෙතනින් තමයි යන්න තියෙන්නේ. ටිකට් මුකුත් ගන්න නැහැ. කවුන්ට් එකක් මුකුත් නැහැ. මෙතන නිකම්ම තියෙනවා. ඔව් මුකුත් කවුන්ට් එකක් නැහැ. මෙතනින් ඇතුල් වෙනවා. නෝ යන්න තියෙන්නේ. පාකින් නම් මුකුත් නැහැ. මෙහෙම පාරයිනේ මෙහෙම ගහන්න පුළුවන් වාහන. මෙන්න මෙතනින් අපි දැන් එන්ටර් වෙනවා. උදේ 6ට ඕපන් කරනවා අපේ 6ට වහම 6:00ට වහම 6:00ට මේක හරියටම කියලා පාරක් නෑ නිකන් අර ඔහේ හදාගත්තු පාරක් තියෙන්නේ. වලටවල් නිකන් අර මේක ගහලා හිම තියෙන්නේ තාම මං හිතන්නේ ලොකු කට්ටියක්. මෙහිට එන්නේ නැහැ. ලොකු හයික් එකක් නෑ විනාඩි 20ක් විතර තමයි යන්නේ. අපි තාම යන ගමන් බලමු. යාළුවෙක් ඇවිල්ලා වගේ ඉඳගෙන ඉන්නවා. මේක තමයි මාපාගල මැද හරියට පේන බීව් එක සීගිරියේ. එතකොට මාපාගල ගැන කතා ගොඩක් තියෙනවා. එකක් කියනවා අර කාශ්‍යප රජුරුවන්ගේ මාපා එහෙම නැත්නම් කොහොමද කියන්නේ යුව රජුරුවන්ගේ මාලිගාව කියලාත් කියනවා මෙතෙන්ට. ඊට අමතරව ගත්තොත් එහෙම තව කියනවා මේක තමයි සීගිරිය. සීගිරිය හදන්න ප්‍රැක්ටිස් කරපු තැන කියලා. එතකොට ප්‍රොෆෙසර් රාජරෝප සමුදය කියන විදිහට අතට මෙතන තමයි නිකන් අර සීගිරිය බාස්ලාගේ නිකන් වැඩපොළ වගේ තැනක් තමයි මෙතන කියලා තියෙන්නේ. ඒතර මේකේ අදටත් බලන්න පුළුවන් මේ විදිහට පරණ ගල් කණු නෙමෙයි ගොඩක් අර මේක ලී වෙන්න පුළුවන්. ලී කණු වලට ෆික්ස් කරන්න හදපු මේ විදිහට හදපු හතරස් කොටු තියෙනවා. මේ ගලේ තැන් වල. ඒතර අපිට හිතන්න පුළුවන් මෙතන මොන හරි ස්ට්‍රක්චර් එකක් තිබුණා කියලා. සීගිරිගල පැත්තට වීව එක තියෙනවා. එහෙම නැත්නම් මෙතන වැහි ආවරණයක් එක්ක තැනක් තිබ්බ කියලා අපිට හිතන්න පුළුවන්. ඒකට තමයි සාක්ෂි තියෙන්නේ මේ විදිහට. ඉතින් අපි උඩට ගිහලා බලමු තව. මාපගල යාළුවෙක් හම්බුණා මේ. සාමාන්‍යයෙන් හැමදාම හම්බෙනවා කොහේ හරි යනකොට මේ කට්ටිය. හරි අපි යමු උඩට. මේ විදිහට එක ලෙවල්ස් තියෙනවා. ඉතින් මෙතනින් අතන පහළ ගලෙන් ගාම තව තැනක උඩ ලෙවල් එකක් තියෙනවා. මේ උඩට යන්න තමයි තියෙන්නේ. මම හිතනවා ලොකු දුරක් නැතුව ඇති කියලා. අපිට තිබ්බේ 20 minutes hike එකක් කියලානේ. අර වීව තියෙනවා. පාර නෑ මම හිතන්නේ සීගිරියට නෑ සීගිරියට ෆොරිනර්ස් ලගේ එන්ට්‍රන්ස් එක මම හිතනවා තියෙන්නේ. ගුරු පාරනේ.
ඈත බුදු පිළිමයක් පේනවා මම දන්නේ කොහෙද කියලා. පිදුරංගලට වැඩිය අමුතු එකක් තියෙනවා නේ. මොකද මොකක්ද? නෑ අමුතු පිදුරංගල උස වැඩිනේ. මේක නිකන් අතගාව වගේ එකක් තියෙනවා. පිදුරංගල මල්ලි කියලා කියන්නේ? අහන්නද? මම දැක්ක පෝස්ට් එකක් තියෙන කොහෙද? පිදුරංගල මල්ලි මාපාගල කියලා. මම යන්නද? පොඩ්ඩක් දුෂ්කර මාර්ගයක්. අපි කමු. පොඩ්ඩක් නිකන් පිදුරංගල අන්තිම හරිය වගේනේ. බලාගෙන. අම්මට. එතන වලක් කියා. බලන්න හපංකම් පෙන්නන්න බලන්න. පුළුවන්. දෙන්න දැන් මේ අත. මේ අත අල්ලගත්තේ අතාරින්න නෙමෙයි. මෙන්න මේ උඩට තියෙන්නේ වීව් එක. මේ උඩම මං හිතන්නේ ඔව්. පිස්සු වැදෙන වීවයක්. සීගිරිය පේනවා ටිකක් ඈතට යන්න ඕනේ. සීගිරිය පේන්න කොච්චර මෙහෙම බලලා කරන්නේ මෙහෙම හැරෙන්නේ. නෑ එහෙම බැලුවට පේන්නේ නැහැ. තව චුට්ටක් පස්සට යන්න ඕනේ. මේක තමයි උඩරාම් පේන වීව් එක. ඔයනේ. මා ලස්සනයි. ඇත්තටම පිදුරංගල එනවට වැඩිය හරි ළඟින් පේනවා මේක. හරි අමුතු ෆීලිං එකක් තියෙනවා මෙතන. මොකද මාර ළඟයි. ඉතින් ඉස්සර අර පේන පිදුරංගල මං හිතන්නේ අර. එහා පැත්ත පිදුරංගල. මේ තියෙන පිදුරංගල. මේ පිදුරංගලට වැඩිය හරි ළඟින් පේන හින්දා මේ ඔබලාගෙන මට තව ළඟින් පේන්න පුළුවන් ඒක. ඔව් රෝලින් ෂොට් එකක් ගන්න පුළුවන් මේ. හරි ලස්සනයි. ඉතින් මේ කට්ටියත් නෑ පේන ඇති. මේක ගොඩක් කට්ටිය එනවා අඩුයි කියලා තියෙනවා. අඩු කියන්නේ දන්නේ නැතුව ඇති ගොඩක් දුරට මෙහෙම වීව් එකක් තියෙනවා කියලා දන්නේ නැතුව. මේක ප්‍රසිද්ධ වුණොත් ගොඩක් දුරට එයි. අවසරම අර මෙතන. අද හොඳයි මේ අවුව නෑ. අද අවුව නෑ. හැබැයි සන්සෙට් එක ලස්සනයි කියන්නේ මේ හවස තින්. අවුව තිබ්බන ලස්සනයි. ඉතින් බලාපොරොත්තු එක්ක මේ කන්නේ. චුට්ටක් වැස්සා උදේ. තිබ්බ හැටියට නම් මේ හොඳයි. අපෝ. වැස්ස නම් එහෙම මොකොත් නෑ. එතන වටේම කොහොම කඳු තියෙන්නේ. මේ පැත්තට කඳු නෑ. ඇත්තටම මේ සීගිරියේ. පැත්ත ෆ්ලැට් ලෑන්ඩ් එක තනිකර. එතකොට ඒක ඇවිල්ලා රස්නාහිරනේ මේ පැත්ත. නෑ සාමාන්‍ය මේ පැත්ත ගත්තොත් මේ පැත්ත තියෙනවනේ රිටිකල පැත්ත. මමත් ඔය ළඟදී ඇත්තටම ඔය මේ පොඩ්ඩක් සීගිරිය ගැන පොඩි වීඩියෝස් ටිකක් බලනකොට තමයි දැක්කේ මාපාගල කියලා තැනක් තියෙනවා සහ මෙතන view එක සහ මේකේ තියෙන ඉතිහාස කතාව ගැන පොඩ්ඩක් දැනගත්තේ වීඩියෝස් වලින් තමයි. ඊට කලින් සීගිරියාවට අපි ඇවිල්ලා නැහැ පැත්තට ගොඩක් වෙලාවට. පිදුරංගල ඇවිල්ලා තියෙනවා. පිදුරංගලත් ඉතින් එහෙම වයිරල් වෙච්ච තැනක්. මෙතනත් ඉතින් අර උදේට එනවා නම් 6 වෙද්දි මේ ඕපන් කරනවානේ. උදේ ආවොත් ලස්සනට තියෙන්නේ මොකද ඊට පායන්නේ මේ පැත්ත පිටිපස්සෙන්නේ. දැන් ඊට පොඩ්ඩ හැරිලා තියෙන්නේ. ඒතර සීගිරිය පිටිපස්සෙම නෙවෙයි. හැබැයි ඒ පැත්තෙන් සන්රයිස් එක තියෙනකොට හරියෙන් වගේ බලාගත්ත හැකි සන්රයිස් එක. වෙනස් අද්දේ සීගිරිය ගිහින් තියෙනවා නම් පිදුරංගල ගිහින් තියෙනවා නම් මේ මෙතනට එන්න වෙනස්ම වීව් එකකින් බලා ගන්න පුළුවන්. නැත්තම් දැන් ඒ තැන් දෙකට ගොඩක් අය ගිහින් තියෙනවනේ. සහ මේකේ උදේ සහ හවස් තමයි තියෙනවනේ ලස්සන. දවල්ට මම හිතා රස්නේ ඇති ගොඩක්. දැන්ටත් මේ රත් වෙලා සහ ට්‍රිප් එකක් ප්ලෑන් කරනවා නම් එක්කෝ උදේ වරුවේ සීගිරිය ගිහලා හවස එන්න. එහෙම නැත්නම් අපි වගේ අද හවස සීගිරිය ආවා හෙට උදේ අද හවස මෙහෙ ආවා. හෙට උදේ ගියා සීගිරිය. ඇත්තට ඉතින් අපි දන්නවට වඩා ගොඩක් සීගිරියාවට දේවල් බලන්න තියෙනවා සහ නිකන් අත කියන්නේ ආකියොලොජි පැත්තෙන් එහෙම නැත්නම් අපි ගත්ත ඉන්ජිනියරින් පැත්තෙන් එහෙම නිකන් මාවල් එක කියලා කියන්නේ සීගිරිය. මිස්ට්‍රි එකක් ඉතින් තාමනේ තාමත් හොයාගෙන සමහර සෙට් එක රාවණා ගැන කියලා රාවණා පැත්තට දෙනවා. එහෙම නැත්නම් ඉතින් රාවණා කියන එක ඉතින් අපි දන්නේ ඒක ඩිබේටබල්. හැබැයි ඉතින් ගොඩක් වෙලාවට ඒලියන්ස්ලා වගේ ෆොරින් කන්ට්‍රීස් වල මොන හරි දෙයකට අයිතිකාරයක් නැත්නම් ඒක කෙලින්ම රාවණාට තමයි යන්නේ. වර්ෂ 477 ඉඳන් 495 වෙනකන් කාලේ තමයි සීගිරියේ තියෙන හිස්ටරි එක තියෙන්නේ. එතකොට ඒක හදන්න කලින් තමයි කියන්නේ මාපාගල ඉඳන් ඒ ටික ප්ලෑන් කරා කියලා. එතකොට කියන්නේ අර මම කරුණත් කිව්වා වගේ සීගිරියේ ගල්අඩුවන්ගේ වැඩපළ ගිරනේ මෙතෙන්ට කියලා තියෙන්නේ. ඊට පස්සේ අනිත් එක තමයි සීගිරියේ තියෙන ගොඩක් මිස්ට්‍රීස් තියෙනවානේ. ගලබඩට වතුර රංගියේ කොහොමද? තාම වතුර මල් වැඩ කරන්නේ කොහොමද කියලා ගොඩක් අය ඉදිරි ප්‍රශ්න යන්නේ. ඉතින් අර ඒවා සමහර ඒවා හරිය නිකන් ගොම් ප්‍රශ්න වෙන්න පුළුවන්. නිකන් ප්‍රැක්ටිකලි මේක පේන්න තියෙද්දිත් සමහර ගොම් ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඒවා ගැන අපි හෙට කතා කරමු. අද මාපාගලාවට පොඩ්ඩක් බලලා රැ වෙන්න කලින් අපි යමු. දැන් අලිත් ඉන්නවා කිව්වා. ඕනේ අලි ඉන්නවත් දැන්. බලන්න හෙට උදේ එනකොට කොහොමද කියලා එන පාරේ අලි තියෙනවා. ටිකක් ඇතුළට වෙන්න ඉන්නේ අපි. බලනවා ඉතින් දැන් හෙට උදේ තමයි. දැන් අද නම් කොහොම හරි රැ වෙන්න කලින් යා ගන්න පුළුවන්. හෙට උදේට තමයි බලන්න ඕනේ. මොකද පාන්දර හොටෙල් එකෙන් එන්න ඕනේ හින්දා.
බලමු. මෙතන පේන්නේ සීගිරිය වැව. ඉතින් මෙන්න මෙතන පේන්නේ සීගිරිය වැව. urban tanks කියලා නැත්නම් නාගරික වැව කියලා කියනවලු. හේතුව තමයි සීගිරිය හදන්න සහ ඒකේ වැඩ කරන්න සහ නඩත්තු කරගෙන යන්න ගොඩක් පිරිසක් අවශ්‍යලා තියෙනවා. ඒතකොට ඒ පිරිස ඉඳලා තියෙන්නේ මේ කියන සීගිරි ගල වටේ. එතකොට ආවට ගම්මානයක් ජනපදයක් තිබුණ තියෙනවා. ඒකේ අයට ප්‍රයෝජන ගන්න තමයි ඔය සීගිරියව හදලා තියෙනවා කියලා කියන්නේ. දැන් ගල උඩ අපි ඉන්න තැන හැම මුකුත් ඉදිකිරීමක් කරලා තියෙනවා කියලා පේන්නේ නැහැ දැනට. ඒ මුකුත් සාක්ෂිය මට නම් පේන්නේ නැහැ මගේ S2 හැටියට හදන්න හැටියට. සාමාන්‍ය මොන හරි මණ්ඩපයක් තිබුණා නම් එහෙම තියෙන්න ඕනේ මොන හරි එක්ක ගල් වලින් කාව් කරපුණක් දී කණු හිටවන්න වගේ තැනක් තියෙන්න ඕනේ. එහෙම මුකුත් මේ ඒරියා එකේ පේන්නේ නැහැ. හැබැයි සමහරට මේ හරිය ගඩොල් වලින් හදලා තිබ්බ දෙයක් තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් ලී වලින් හදපු මණ්ඩපයක් තියෙන්න පුළුවන්. අපි දන්නේ නැහැ ඉතින්. තාම හොයාගෙන නැහැ. හොයන්න ගොඩක් දේවල් ඇති මේකෙත්. කොච්චර ගත්තේ සීගිරිය තමයි පේන්න තියෙන්නේ. හැබැයි වීවියෝ ලස්සනයි. පිළි උඩත් පාරක් තිබුණා. අපි මෙතෙන්ට ආවා. නිකන් හොර පාරක් වගේ තමයි පේන්නේ. හැබැයි එතන බලමු වීවියක් තියෙද කියලා. ගිහිල්ලා එකම තැනට ආවේ. එකම තැනට ආවේ. ඒක චූටි වටයක් දාන්න කැමති අයට එතන යන්න පුළුවන්. මේ වීව් එක තියෙන කැෆේස් ඕන තරම් තියෙනවා මේ ඒරියා එකේ. ඉතින් ඔයාලා කැමති නම් කැෆේ එකක මේ වීව් එක එන්ජොයි කරන්නත් පුළුවන්. මේවනම් කරන්න ලෑස්ති වෙන්න බව මොනවා. ඉතින් මාපාගල ගමනින් පස්සේ අපි හෙට යන්නේ සීගිරියට. ඒ vlog එකත් බලන්න කැමති නම් අපේ channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් ඊළඟ vlog එකකින් සීගිරියේදී හම්බෙමු.